කොහොමද ඉතින් මගේ යාළුවෝ හැමෝම පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඒ වගේම ගොඩාක් ආදරෙන් අදත් මගේ channel එකට ඔයාලව පිළිගන්නවා. අදත් වීඩියෝ එකක් අරගෙන ආවා මගේ පුංචි මිදුලේ මල් එක්ක ගෙවුණු විනාඩි කිහිපයක්. පහුගිය දවස්වල අලුතින් මල් පැල කීපෙකුත් එකතු වුණා මගේ පුංචි මිදුල ලස්සන කරන්න. ඒ අතර තිබුණු මෙන්න මේ එපිෂියා පැලවල දැන් නම් ලස්සනට මලුත් පිපෙනවා. විවිධ පාටින් තියෙන මේ එපිෂියා මල් වගේම විවිධ පාටින් තියෙන මේ එපිෂියා පත්‍රත් හරිම ලස්සනයි. බලන්නකො මේ කහ පාට මල් පිපිලා තියෙන එපිෂියා පැලේ පත්‍රවල ලස්සන. මේ වර්ගයෙන් පැල කීපයක්ම මම පහුගිය දවස්වල ඔන්ලයින් හරහා ගෙන්න ගත්තා. ඒ අතරින් ලොකුවට තිබුණු පැල ටික මම හැඟින් පොට්වල මෙන්න මේ විදියට හදා ගත්තා. තව කීපයක් තියෙනවා පුංචි පෝච්චිවල. ඉතින් හැඟින් පොට් එකකට දාන්න තරම් තාම ඒව ලොකුවට හැදිලා නැහැ. ඉතින් ඉස්සරහට ඒ ටිකත් එකතු කරගෙන මගේ එපිෂියා කලෙක්ෂන් එක සම්පූර්ණයෙන්ම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ සියක් මල් පැලේ අහම්බෙන් තමා පෝච්චි එක පැලවෙලා තිබුණේ. මෙන්න මේ වගේ මල් වලට නම් මුදල් වියදම් කරන්න ඕනෙත් නැහැ. අපිට මෙයාලව නම් පහසුවෙන්ම හොයාගන්නත් පුළුවන්. එහෙමයි කියලා මෙයාලගේ ලස්සනින් අඩුවකුත් නැහැ. ඉතින් මේ වගේ මුදල් වියදම් කරන්නේ නැති සරල මල් වර්ග වලින් මිදුලක් ලස්සන කරගන්නත් පුළුවන්. ඉතින් පහුගිය දවස්වල මම මගේ මිදුලේ තිබුණු විසිතුරු පැල ගැන වීඩියෝස් කීපයක්ම කරලා තිබුණා. ඉතින් ඒ නිසා ඊට පස්සේ මගේ මිදුලට ආයෙත් අලුතින් එකතු වුණු විසිතුරු පැල ටිකක් ඔයාලට පෙන්වන්න ඕන කියලා හිතුණා. ඉතින් බලන්නකො මෙයාගේ ලස්සන. මෙයාගේ පත්‍ර ගොඩාක් විශාලව හැදෙනවා. ඒත් එක්කම පත්‍රවල ලස්සන රටාවකුත් තියෙනවා. එක පුංචි පැලයක් ගෙනල්ලා තමයි මම මේ වගේ පැල කීපයක්ම බෝ කරගත්තේ. දැන් මේ වෙද්දී මට මේ වගේ ලොකු පැල 5ක් 6ක් විතරම තියෙනවා. ලස්සන මල් පිපෙන පැලවලින් වගේම මෙන්න මේ වගේ පත්‍ර විශාලව හැදෙන පාටින් තියෙන විසිතුරු පැලවලිනුත් මිදුලට ලැබෙන්නේ පුදුම තරම් ලස්සනක්. මගේ ඊළඟ ප්ලාන්ට් සේල් එකෙන් මෙයාලගේ පැල ඔයාලට ඔන්න ගන්න පුළුවන්. ඔයා තාම මගේ වීඩියෝ බලන්නේ මගේ channel එක subscribe කරලා නැතුව නම් මගේ channel එක subscribe කරලම මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඔන්න මතක් කරනවා. මේ තියෙන්නේ හොමල මිනා වැරයිටි එකක්. මෙයත් පත්‍ර විශාලව හැදෙන හරිම ලස්සන විසිතුරු පැලයක්. බලන්නකො මෙයාගේ පත්‍රවල තියෙන විශාලත්වය. පැල හදන අය දන්නවා පැලයක් මේ වගේ ලස්සනට නිරෝගීව හදාගන්න වෙන්න ඕන මහන්සිය. මේ තත්වයට නිරෝගීව ලොකු කරගන්න පැලයකට හොඳ නඩත්තුවක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මේ විදිහට නිරෝගීව ලස්සනට පැල හදාගන්න මම කරන දේවල් ගැන නම් මං ඔයාලට වීඩියෝස් වලත් මගේ පහුගියේ වගේ කියලා තියෙනවා. ඒ නිසා ඒ ගැන විශේෂයෙන්ම මම මෙතනදි කතා කරන්නේ නැහැ. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මම මේවට දාන කාබනික පොහොර ගැන හිම මම වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට ඒවත් බලන්න පුළුවන්. මේ තියෙන්නේ මගේ මිදුලට අලුතින්ම එකතු වුණු විසිතුරු පැලයක්. හැමෝම දන්න කැලේඩියම්. ඉතින් මට මතකයි ඉස්සර නම් මේ වගේ වර්ග අපේ ගමේ නම් හැම තැනම වගේ තිබුණා. වැඩිය කවුරුත් ඉතින් ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් වෙනකොට තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. දැන් ඒ වගේ වර්ග වලටත් වටිනාකමක් ලැබිලා තියෙනවා. මෙයත් මගේ මල් මිදුලට අලුතින්ම එකතු වුණු එක්කෙනෙක්. මේ තියෙන්නේ උණ වර්ගයක්. ලස්සන පෝච්චියක හදාගත්තාම බුෂ් එක වගේ හරිම ලස්සනට මේක හැදෙනවා. විසිතුරු පත්‍ර සහිත ශාක හොයන අයට මේකත් හොඳට ගැලපෙන එකක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මිදුලට වගේම වැරන්ඩ් එකකට උනත් ගොඩාක් ලස්සනට ගැලපෙනවා. මේ තියෙන්නේ මම ආසම තවත් විසිතුරු පැලයක්. මෙයාට නම් මට ලොකු මුදලක් වැය වුණේ නැහැ. ඉතාමත් පුංචි මුදලකට තමයි මම මෙයාව අරගෙන ආවේ. සිහින් දිගටි පත්‍ර නිසා මෙයාගෙනුත් ලොකු ලස්සනක් අපේ මිදුලට ලබා ගන්න පුළුවන්. මේ වගේ සරල මල් වර්ග ලස්සනට නඩත්තු කරලා හදාගත්තම අපි හිතනවටත් වඩා ලස්සනක් පෙනුමක් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් තවත් ලස්සන මල් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.